හෙලෝ ගයිස් කොහොමද ඔයාලා කාලෙකට පස්සේ වීඩියෝ එකක් කරන්නේ මේ වීඩියෝ එකෙන් මම අද කතා කරන්නේ AI යූස් කරලා ස්ටෙප් 6ක ෆ්‍රේම්වර්ක් එකකින් කොහොමද ඕනෙම අලුත් දෙයක් ඉගෙන ගන්න කියලා. ටෙක් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න කෙනෙක් විදිහට මට හැමදාම අලුත් දේවල් ඉගෙන ගන්න වෙනවා. ඉතින් මෙතෙන්දි මට ගොඩක් සෙල්ෆ් ලර්නින් කරන්න වෙනවා. ඉතින් මේ සෙල්ෆ් ලර්නින් කරද්දී අපි ගොඩක් නොයිසි දේවල් වලට යන්න පුළුවන්. ඉතින් අන්න ඒක වළක්වා ගන්න තමයි මම මෙන්න මේ ෆ්‍රේම්වර්ක් එක මටම හදාගත්තේ. ඉතින් මම මේක ඇතුළතදී ප්‍රධාන වශයෙන්ම යූස් කරන්නේ ChatGPT, Claude AI සහ Perplexity. ඊට අමතරව ඔයාලට ඕන නම් Gemini, DeepSeek, එහෙම නැත්නම් Mistral AI යූස් කරන්න පුළුවන්. ඉතින් මේ ෆ්‍රේම්වර්ක් එකේ පළවෙනි ස්ටෙප් එක තමයි මම 20 hour learning plan එකක් හදාගන්නවා. එතන තියෙන විශේෂත්වය තමයි මම 120ක් basic concepts වලට සහ ඉතුරු 180ම මේ concept real world එකේදී යූස් වෙන දේවල් ගැන consider කරලා තමයි මේ lesson plan එක හදාගන්නේ. මේ විදිහට මම මේ දේ follow කරගෙන ගියාට පස්සේ මට රියල් වර්ල්ඩ් එකේදී මේ දේවල් යූස් කරන්න ගොඩක් ලේසි වෙනවා. ඉතින් මම මේකට යූස් කරනවා prompt එකක්. මේ prompt එකේදී මම දෙනවා මට 20 hour lesson plan එකක් දෙන්න. මෙතන 120ක් basic concepts ගැන කතා කරන්න, 180ක් රියල් වර්ල්ඩ් එකේ යූස් වෙන විදිය ගැන කතා කරන්න, සහ මේව ප්‍රැක්ටිස් කරන්න ඕන විදිය ගැන කතා කරන්න කියලා මම prompt එකේදී දෙනවා. ඉතින් ඔයාලට මේ පේන්නේ මේ විදියට මම දෙන prompt එක. දෙවැනි ස්ටෙප් එක තමයි මම සිංගල් පේජ් චීට් ෂීට් එකක් හදාගන්නවා. මොකද මේ විදියට චීට් ෂීට් එකක් හදාගන්න එක මට ගොඩක් ලේසි. මොකද මම ලොකු දිග නෝට්ස් බලන්න ගොඩක් කම්මැලි. මට ඒක සෙට් වෙන්නේ නැහැ. ඒක නිසා මම කරන්නේ සිංගල් පේජ් චීට් ෂීට් එකක් හදාගන්නවා. මේ චීට් ෂීට් එක හදද්දි මම බේසික් කන්සෙප්ට්ස් ටික කවර් වෙන විදියට තමයි හදාගන්නේ. ඉතින් මේ චීට් ෂීට් එක මට ලෙසන් එක පටන් ගන්න කලින් මට සෙල්ෆ් ලර්න් කරන්න පටන් ගන්න කලින් විනාඩි 5ක් 6ක් අරගෙන මේ චීට් ෂීට් එක කියවලා යන්න පුළුවන්. ඉතින් මේ චීට් ෂීට් එකේදී මම දිග සෙන්ටෙන්සස් දිග තියරිස් දාන්නේ නැහැ. මම මේ චීට් ෂීට් එකට එකතු කරගන්නේ බුලට් පොයින්ට්ස්, ඩයග්‍රෑම්ස් වගේ දේවල් එකතු කරගන්නවා. ඉතින් අන්නේ දේවල් කියලා මම ප්‍රොම්ප්ට් එකක් හදාගෙන තියෙනවා. ඉතින් මම මේකදිත් යූස් කරන්නේ ChatGPT තමයි ගොඩක් කලාවට. මේවාට දැන් ස්ක්‍රීන් එකේ පේන්නේ ඒ විදිහට මම හදාගත්තු ප්‍රොම්ප්ට් එක. මේ ප්‍රොම්ප්ට් එක යූස් කරලා ඔයාලට ගොඩක් හොඳ චීට් ෂීට් එකක් හදාගන්න පුළුවන් ඔයාගේ ටොපික් එකට අදාළව. ෆ්‍රේම්වර්ක් එකේ තියෙන third step එක තමයි මම මේ විදිහට lesson plan එකක් හදාගෙන මම ඉස්සරහට self learn කරගෙන යද්දි මට හම්බ වෙනවා complex terms. සමහර complex theories හම්බ වෙනවා. ඉතින් මේ දේවල් මට explain කරගන්න එක තමයි මම මේ third step එකේදී කරගන්නේ. ඉතින් මම මේකට ලස්සන trick එකක් යූස් කරනවා. මේක ගොඩක් දෙනෙක් දන්නවත් ඇති. අපිට ChatGPTට එහෙම නැත්නම් Claude AI එකට prompt එකක් දෙන්න පුළුවන්. අපි 5 වසර කෙනෙක් කියලා අපිට උගන්වන්නේ. එහෙම නැත්නම් අපි 8 වසර කෙනෙක් කියලා අපිට උගන්වන්නේ. ඉතින් මේ විදිහට prompt එකක් දුන්නට පස්සේ අපිට ගොඩක් හොඳ සහ simple explanation එකක් ගන්න පුළුවන්. මෙතෙන්දී අපිට diagrams බලා ගන්න පුළුවන්, visuals බලා ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතෙන්දී අපිට ගොඩක් සරලව තේරුම් ගන්න පුළුවන්. උදාහරණ තේරෙන විදිහට අපි හිතන්නවත් නැති විදිහට සමහර විට explain කරනවා මේක. සමහර එක්සාම්පල් ගන්නවා. ඒ වගේ එක්සාම්පල් වලින් අපි මේ concepts ටික ඔලුවට දාගත්තට පස්සේ අපිට ගොඩක් මේ දේවල් මතක හිටිනවා සහ අපිට මේ දේවල් යොදා ගන්න real world එකේදී මේ දේවල් applied වෙද්දී අපිට මේ දේවල් ගොඩක් හොඳට use කරගන්න පුළුවන් වෙනවා. දැන් display එකේ පේන්නේ මේ විදියට මම දෙන prompt එක. ඔයාලට කැමති විදියට මේ prompt එක වෙනස් කරගන්න පුළුවන්. හතරවෙනි step එක විදියට මම කරන්නේ learning ladder එකක් හදාගන්න එක. learning ladder එකක් කිව්වට පස්සේ පඩිපෙලක් ඉනිමගක් වගේ දෙයක් ඔයාලට මතක වෙනවා. ඔව් ඇත්තටම ඉගෙන ගන්නවා කියන එකත් අපි step by step උඩට යන එකක් තමයි වෙන්නේ. අලුත් දෙයක් ගැන ඉගෙන ගන්නදී අපි ඉන්නේ beginner level එකේ. ඉතින් අපි ඒ දේ ඉගෙනගෙන ඉවර කරත් ඒ කියන්නේ අපිට අහන ප්‍රශ්නකට උත්තර දෙන්න පුළුවන්. ඒ real world එකේදී දේවල් කරන්න පුළුවන්. එන දේවල් debug කරන්න පුළුවන් මට්ටමට ආවට පස්සේ අපි expert කෙනෙක් කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මෙන්න මේ beginner level එකේ ඉඳලා expert level එකට යනකම් levels තියෙනවා. ඉතින් මේ levels ටික ඔයාලට කැමති විදිහකට බෙදා ගන්න පුළුවන්. levels 3කට බෙදා ගන්න පුළුවන්, 5කට බෙදා ගන්න පුළුවන්. ඉතින් කොහොම වුණත් මේ එක level එකක් ඇතුළතදී අපි achieve කරන්න ඕන දේවල් අපි milestones විදියට තියෙන්න ඕනේ. ඒ කියන්නේ මේ beginner level එක ඉවර වෙද්දී අපි මේ දේවල් අපිට පුළුවන් වෙලා තියෙන්න ඕනේ. අපේ intermediate level එක ඉවර වෙද්දී අපිට මේ දේවල් පුළුවන් වෙලා තියෙන්න ඕනේ සහ අපේ expert level එකට ආවට පස්සේ අපිට මේ දේවල් පුළුවන් වෙලා තියෙන්න ඕනේ කියලා clear milestones හදාගන්න. ඉතින් මේ දේවල්ට prompt එකක් විදියට දෙන්න පුළුවන්. මම දීලා තියෙන prompt එක ඔයාලට දැන් display එකේ බලන්න පුළුවන්. ඉතින් මේ prompt එකම වෙන්න අවශ්‍ය නැහැ.
පාට කැමති ප්‍රොම්ප්ට් එකක් දීලා මේ අයිඩියා එක එන විදියට පාට දේවල් ජෙනරේට් කරගන්න පුළුවන්. පස්වෙනි ස්ටෙප් එක තමයි self learn කරද්දී අපිට ගොඩක් noisy දේවල් හම්බ වෙනවා. ඒ කියන්නේ අපි අපේ වෙලාවට වටිනාකමක් ලැබෙන්නේ නැති content වලට අපි යන්න පුළුවන්. බලන්න යන්න පුළුවන්. ඒකෙන් අපේ time එක ගොඩක් waste වෙන්න පුළුවන්. මෙන්න මේක solve කරගන්න එක තමයි මම මෙන්න පස්වෙනි ස්ටෙප් එකේදී කරන්නේ. මෙතනදී මම කරන්නේ learning resources හොයාගන්න එක. ඉතින් මේ learning resources හොයාගන්නදී මම personally use කරන්නේ Perplexity. එහෙම නැත්නම් ඔයාට ChatGPT, DeepSeek ඕන දෙයක් use කරන්න පුළුවන්. ඉතින් මම recommend කරනවා Perplexity use කරන්න කියලා. මේ විදිහට Perplexity use කරද්දී ඔයා prompt එක විදිහට දෙන්න තියෙන හොඳම resources ඔයාට දෙන්න කියලා සහ ඒ resources ඔයා ඇයි use කරන්න ඕනේ කියලා ඔයාගේ කාලයට ඒක worth ද කියලා ඔයා summarization එකක් ගන්න ඕනේ. ඉතින් ඒ වගේ දෙයක් කරාට පස්සේ ඔයාට noisy දේවල් වලට ඔයාගේ කාලය waste කරන එක, ඔයාගේ time එක waste කරන එක අඩු කරගන්න පුළුවන්. ඉතින් මම use කරන prompt එක ඔයාට දැන් display එකේ පේනවා. ඊළඟට තියෙන අපේ අන්තිම step එක සහ මම හිතන විදිහට වැදගත්ම step එක. මොකද කියනවා නම් මේ step එකේදී මම කරන්නේ මට දේවල් තේරුණාද කියලා බලන එක. ඉතින් ඔයාලා සමහරට කතාවක් තියෙනවා ඔයාලා ඇති අපි කොච්චර දේවල් කියවලා අපිට දැනුම එකතු කරගත්තත් වැඩක් නැහැ. අපිට ඒ දේවල් තව කෙනෙක්ට explain කරන්න පුළුවන් නම් තමයි ඒ දැනුම අපේ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපිට ඒ දේවල් හොඳට practice වෙලා තියෙන නිසා අපි ඒකේ expert කෙනෙක් වෙලා තියෙන්නේ කියලා අපිට කියන්න පුළුවන්. අන්න ඒක නිසා මම මෙන්න මේ final step එකේදී මම මේ තරම් දුරට ඉගෙන ගත්තපු core concept සහ අනික් දේවල් කොහොමද simple විදිහට තව කෙනෙක්ට explain කරන්න පුළුවන් විදිහ තියෙන්නේ කියලා මම මේ final step එකේදී බලනවා. සහ මම මේ දේ තනියම practice කරනවා. ඉතින් මම මේකට use කරන්නේ ගොඩක් වෙලාවට Claude එහෙම නැත්නම් ChatGPT. මෙතනදී මම prompt එකක් දෙනවා. මම ඉගෙන ගත්තපු core concepts කොහොමද simple විදිහට වෙන කෙනෙක්ට explain කරන්න කියලා මේ ChatGPT ගෙන් හරි Claude ගෙන් හරි ගන්නවා. ඉතින් මේ විදිහට කරාට පස්සේ මෙන්න මේ step 6 ඇතුළතදී ඕනෙම අලුත් දෙයක් අලියසියම ඉගෙන ගන්න පුළුවන්. හරි. දැන් ඔයා මගේ step 6ක් තියෙන framework එක මොකක්ද කියලා දැනගත්තා. ඉතින් මේ තියෙන්නේ මම personally use කරන technique එකක්. එහෙම නැත්නම් framework එකක්. ඉතින් මම මේක මටම හදාගත්ත දෙයක්. මට මේක ගොඩක් සාර්ථක වුණා. ඒක නිසා තමයි මම හිතුවේ මේ දේ ඔයාලත් එක්ක share කරගන්න ඕනේ කියලා. ඉතින් මෙන්න මේ step 6 follow කරොත් ඔයාට අනිවාර්යෙන් ඔයාට ඕන කරන skill එක ලබා ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඔයාට මේ prompt ටික ගන්න පුළුවන් සේරම පහළ තියෙන link එකෙන් ගිහිල්ලා මේ වීඩියෝ එකට දාලා ආටිකල් එකක් තියෙනවා. ඒ ආටිකල් එකෙන් ඔයාට මේ prompts ටික මේ විදිහටම copy කරලා ගන්න පුළුවන්. වීඩියෝ හොඳයි නම් like කරන්න අමතක කරන්න එපා. ඒක මට කරන ලොකු support එකක්. මේ වගේ videos ඉස්සරහටත් කරන්න. ඒ විතරක් නෙමෙයි මේ වීඩියෝ එක හොඳයි නම් මේ වගේ videos බලන්න කැමති නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලත් මේ වගේ AI use කරලා අලුත් දේවල් ඉගෙන ගන්න use කරන techniques prompts තියෙනවා නම් ඒවත් පහලින් comment කරන්න අමතක කරන්න බෑ. ඉතින් මේ වගේ වීඩියෝ එකකින් අපි ඉක්මනටම හම්බ වෙමු. එතකම් පරිස්සමෙන් ඉන්න. bye.